අපි කතා කළා සාරයක් නැති දේවල් සාරයි කියලා හිතාගෙන දුවන අසාර ජීවිතයක් ගැන. අද මම අහන්න කැමති එහෙනම් මේ ජීවිතේ තියෙන සැබෑ සාරය මොකක්ද කියලා. අපි හුඟක් වෙලාවට හිතන්නේ මේ ලෝකේ තියෙන දේවල් එක්ක එකතු වෙලා ඒවා අපේ කරගත්තම ජීවිතේ සම්පූර්ණයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දුන්නේ මේ බාහිර ලෝකේ දේවල් කොච්චර වටිනවා කියලා පෙනුනත් ඒ හැමදේම මිරිඟුවක් වගේ කියලා. සැබෑ සාරය කියන්නේ දේවල් එකතු කිරීම නෙවෙයි. සැබෑ සාරය කියන්නේ දේවල් අතහැරීම තුලින් Tamanගේ හිත පිරිසිදු කර ගැනීමයි. හිතලා බලන්න මේ මොහොතේ ඔබට තියෙන ලොකුම වත්කම මොකක්ද? ඒ ඔබගේ සල්ලි නෙවෙයි. ඒ ඔබගේ දීපල නෙවෙයි. ඒ තමයි ඔබේ හිතේ තියෙන පිරිසිදු බව. ඔයා අනිත් කෙනෙක්ට කරන උදව්වක්, ඔයාගේ හිතේ තියෙන කරුණාව, මේ දේවල් තමයි ඔබ මරණින් මතු ලෝකෙට අරන් යන්නේ. අපි අද ඉඳන් පුරුදු වෙමු මිරිඟුවක් පස්සේ දුවනවා වෙනුවට අපේ හිතේ තියෙන මේ සැබෑ සාරය මතු කරගන්න. මේක පොඩි ගමනක් නෙමෙයි. ඒත් හරිම ලස්සන ගමනක්.